දිවයිනේ මේ දිනවල මේ වියලි කාලගුණයේ පවතින ප්‍රදේශගතව අපි දන්න උතුරු මැද නැගෙනහිර ඒ වගේම මොනරාගල බණ්ඩාරල රත්නපුරත් ඔය ඇඹිලිපිටිය පැත්තෙන් දකුණු පැත්තට වෙන ප්‍රදේශවල අපි දන්නවා වැසි රහිත කාලගුණයක් තමයි තියෙන්නේ. ඒ වගේම උණුසුම්කාරී තත්ත්වයක්. මෙම තත්ත්වය විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වයේත් බලපෑම නිසා ඇති වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මෙම තත්ත්වය තවත් ඉදිරියට මාසයක් වගේ පවතීවි කියලා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ අග සතිය වගේ වෙනකොට අපි වැසි ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔක්තෝබර් නොවැම්බර් අපි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තරමක් වැඩියෙන් අපේක්ෂා කරනවා. දැන් මේ දිනවල මේ නිර්දිග කොටසේ වරින් වර වැසි තියෙනවා අපි අත්විඳිනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අද හෙට අනිද්දා වගේ මේ දවස් 3-4ක මේ පවතින වැසි තත්ත්වයේ සුළු වර්ධනයක්. එයට මේ ඒ කියන්නේ අපි ගත්තොත් බස්නාහිර සවරගමුව පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල ඉදිරි දින 2-3 තුල වගේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා. විටින් විට වරින් වර වැසි වාර කීපයක් ඇති වෙන ඉඩකඩක් තියෙනවා. ඒ වගේම වයඹ පළාතෙත් සමහර කොටස් වලට මේ වැස්ස පැතිරලා යාවි. සවස් කාලේ වෙනකොට මඩකලපුව අම්පාර මොනරාගල වගේ දිස්ත්‍රික්කවලත් හවස 2 වගේ පස්සේ ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන ඉඩකඩක් බොහෝ විට තියෙනවා. ඒ වගේම දිවෙනවට මුහුදේ කාලගුණය සැලකුවාම මන්නාරම ඉඳලා හලාවත කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වගේ පෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේවි. දිවෙනවට මුහුදේ සුළං හමන්නේ නිර්ත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් අපි ගත්තාම කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත වගේ දක්වා වන මුහුදු ප්‍රදේශවලත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල එම මුහුදු රළු වේවි. සෙසු මුහුදු ප්‍රදේශත් විටින් විට තරමක් රළු වෙන්න ඉඩකඩක් තියෙනවා. එතන තව මාසයක් විතර යනකම් වීල් කාලගුණයක්මයි තියෙන්නේ දිවිනේ වීල් ප්‍රදේශවලට. ඔව් ඇත්තටම ගත්තොත් අපි ලබන මාසෙත් අග සතිය වෙනකම් සැප්තැම්බර් මාසයේ අග සතිය වෙනකම් වගේ අපි බලාපොරොත්තු වෙන්නේ වැසි තරමක් අඩුවෙන් තමයි අපි සලකපු වියලි කාලගුණයේ පවතින උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වලට. මේක මේ එල්නිනෝ සංසිද්ධිය එක්කම සිද්ධ වෙච්ච එකද නැත්නම් සාමාන්‍ය කාලගුණ රටාවක්? ඔව් අපි දන්නවා ඇත්තටම මේ අගෝස්තු මාසයේ සැප්තැම්බර් මාසයේ ටිකක් වෙනස් වෙනවා එක කාලයට. නමුත් අගෝස්තු මාසයේ වැස්ස අඩුයි ඔය මං කියපු ඔය උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත්වල. නමුත් මේ වන විට අඩුයි කිව්වත් අපි දන්නවා මේ මාසයේ සාමාන්‍ය ගත්තාම අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටු වහින තැනුත් තියෙනවා. නමුත් මෙම එල් නිනෝ තත්ත්වය නිසා මේ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ. ඒ පොඩ්ඩක් ටික තරමක් හරි වහින වැස්සක් නැති වෙලා දැන් ඇත්තට මේ වගේම වැස්ස නැහැ. උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ අගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් හුඟක් වෙලා සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් එහෙමයි. මේ වන විට පැසිෆික් සාගරයේ නැගෙනහිර සහ මධ්‍යම පැසිෆික් සාගරයේ හරියේ උෂ්ණත්වය අංශක 3කින් වගේ 3කටත් වඩා වැඩි වගේකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පැසිෆික් සාගරයේ තියෙන උෂ්ණත්වය ඉහළ වෙනකොට ඉන්දියන් ඕෂන් එක දැරිලා තියෙනවා. ඔව් ඇත්තටම මේ පැසිෆික් සාගරයේ ඉන්දියන් සාගරයේ මුහුදු සාගර මත පිට උෂ්ණත්වය මේ වන විට සාමාන්‍යයට වඩා අංශකයක් 2කින් වගේ වැඩි වෙලා තියෙනවා බොහෝ තැන්වල. වැඩි වෙලා තියෙනවා. මොකද ඒ උෂ්ණත්වයේ වැඩිවීම තමයි මේ එල් නිනෝ තත්ත්වය හටගත්තේ. ඒ වැඩි වෙච්ච අගයක් දැන් මේ වෙන විට අංශක 3ක් වගේ. ඒ කියන්නේ ඔය දකුණු ඇමරිකාව ආශ්‍රිතව පේරු මුහුදේ ඒ පැතිවල උෂ්ණත්වය අංශක 3කටත් වඩා ගානකින් වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට.